ඔන්න පටන් ගත්තා ආව ගමන් අද ජොබ් එක. මොකද්ද මේ පේපර් එකේ ලියලා තියෙන්නේ? දුටුගැමුණු රජුගේ අම්මා මහා මායා දේවී කියලා. දුටුගැමුණු රජුගේ අම්මා මහා මායා දේවීද? හරි ඉතින් මම දැන් මේ chat GPT වලින් ඒක තමයි හොයනවා හිටියේ. ඔය chat GPTද බලන්නේ? නෑ ඉතින් YouTube බැලුවා ටිකක්. උත්තරේ හොයාගෙන බැලුවේ. මොකද්ද උත්තරේ? ඔය මගේ දිව අග උත්තරේ තියෙනවා. නම් මොකක් හරි උදව්වක් කරත් උත්තරේ කිව්වේ. ඔයා ලියුවේ මොකද්ද? මහා මායා දේවී කියලා. දේවී කියන කොටස තියෙනවා. හරි එහෙනම් නන්දා දේවී. නන්දා දේවී? නන්දා දේවී කොහෙද? ලංකාවේ. නන්දා දේවී කියන්නේ ඉන්දියාවේ තියෙන දෙවෙනි උසම කන්ද. මීටර 7800ක් උසයි. එතකොට නන්දා දේවී කන්දක් නේ. දුටුගැමුණු රජුගේ අම්මා කන්දක්ද? හරි එහෙනම් රුක්මනී දේවී. රුක්මනී දේවී රජ කාලේ හිටියද? ඒ ලංකාවේ ජනප්‍රිය නිලියන්නේ. එයා කොහොමද දුටුගැමුණුගේ අම්මා වෙන්නේ? යාළුවේ. ඉටිගෙඩිය. යාල් දේවී කියන්නේ කෝච්චියන්නේ. හරි ඉතින් මම පොඩි විහිළුවක් කරේ මම උත්තරේ හොයාගෙන හිටියේ. විහාර මහාදේවී. ඒක තමයි. විහාර මහාදේවිය තමයි උත්තරේ. එතකොට ඔයා මොකක්ද ඉස්සෙල්ලා ඉටිගෙඩිය කියලා කිව්වේ? ඉටිගෙඩිය ගැනත් අපි කතා කළාම අපි කතාවට කියනවානේ දන්න ඉටිගෙඩියන්නේ යෝන ඉටිගෙඩිය ඉටිගෙඩිය කියලා. ඉටිගෙඩිය කියන කතාව වෙන්නේ කොස් ගෙඩිය එක. ඉස්සර කාලේ කොස් කපපුවාම ඔයා දන්නවනේ කොස්වල කොහොල්ල තියෙනවා කියලා. ඉස්සර කාලේ අම්මලා කොස් කපපුවාම අර කොස් ගෙඩියේ වහල්ලේ තියෙන කොහොල්ල ටික එකතු කරගෙන ගුලියක් හදනවා. ඒ කොහොල්ල ගුලිය උළු අස්සක තැනක හරි බිත්තිය තැනක හරි අලවලා තියෙනවා. ඒ අලවපු කොහොල්ල ගුලියට තමයි අපි කියන්නේ ඉටි ගෙඩිය කියලා. ඉටි ගෙඩියෙන් තියෙන ප්‍රයෝජනය තමයි කාල ගෙඩියක් හරි මැටි භාජනයක් ඉල්ලුණාම ඉටි ගෙඩිය අපි කියන්නේ දැන් කොහොල්ල ගුලිය තියෙන කොහොල්ල ටිකක් අරගෙන ඒක ඒ සිදුරේ ගාලා ඒ උඩ රෙදි කෑල්ලක් වගේ එකක් ඊට උඩින් තියලා රත් කරනවා. රත් කරලා ගත්තාම ආයෙ වෙල්ඩින් කළා වගේ මැටි භාජන වල සිදුරු ඇහෙනවා. ඒ ප්‍රයෝජනේ ගන්න ඉස්සර අපේ අම්මලා තියලා තිබුණු කොහොල්ල ගොලියට තමයි කියන්නේ ඉටි ගෙඩිය කියලා. Thank you very much for watching us. බොහොම ස්තුතියි මා නරඹුවා. තවත් නම් වීඩියෝ වලින් දිනු TV subscribe කරලා තියාගන්න.